පෙර පාසල් වයසේ ඉන්න ඔයාලගේ දුවලා පුතාලත් කියවන්න පුරුදු කරන එක ප්‍රශ්නයක්ද ඔයාට? එහෙනම් ඉතින් හොඳම විසඳුම මම ඔයාලට අරන් ආවා. මේක සාම්ප්‍රදායික කියවන කතන්දර පොතක් නෙවෙයි. සදීපා පබ්ලිකේෂන්ස් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන හරිම ලස්සන කතන්දර පොත් පෙළක්. හේතුව තමයි පොත බලලා පින්තූර බලලා කියවන ක්‍රමයට එහා ගිහිල්ලා ඔන්න දරුවන්ට පොත අතේ තියාගෙන කතාව අහන්න, කතාව බලන්න අවස්ථාව සදීපා පබ්ලිකේෂන්ස් අරන් ඇවිල්ලා තියෙනවා. මේක නව තාක්ෂණයත් එක්ක යන්නේ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ පෙර පාසල් වයසේ ඉන්න දරුවෝ, එක වසර දෙක වසර ඉන්න දරුවෝ හැම වෙලේම මේ නව තාක්ෂණයත් එක්ක ෆෝන් එකේමනේ. අපිට බැරිද පොත ෆෝන් එකට අරන් එන්න? මේ පොත බලන ගමන් ෆෝන් එකෙනුත් ඒ කතාව අහන්න බලන්න, පින්තූර බලන්න, කතන්දරේ රඟ දක්වනවා බලන්න. අර ඉස්සර අපි පොඩි කාලේ සුරංගනා කතාවක් බලනවා වගේ. එහෙනම් ඉතින් හොඳම විසඳුම මගේ අතේ තියෙනවා. මේ සදීපලගේ අලුත්ම පොත්පොළ. මේකේ තියෙනවා හරිම වැදගත් දෙයක්. හරි පුංචි දෙයයි කරන්න තියෙන්නේ. මෙන්න මේ QR code එක ස්කෑන් කරන්න තමයි තියෙන්නේ. මේ QR code එක ස්කෑන් කරපු ගමන් මේ ලස්සන කතන්දරේ අහන්න පුළුවන් අපේ දරුවන්ට. මේ කතන්දරේ රඟ දක්වනවා බලන්න පුළුවන්. මේකේ පින්තූර බලන්න පුළුවන්. මේකේ තියෙන හැම දෙයක්ම දරුවන්ට ෂණකයෙන් තේරුම් කරන්න පුළුවන්. බෙඩ් ටයිම් ස්ටෝරිස් ටයිම් තියෙනවනේ. ගොඩක් වෙලාවට ළමයි නින්දට යනකොට කතන්දරයක් කියනවා, සින්දුවක් කියනවා. එහෙම පුරුදු ළමයි ගොඩක් ඉන්නවා. ඔන්න දැන් අලුත්ම දේ තමයි අපිට තාක්ෂණයත් එක්කම පොතත් අතේ තියාගෙන දරුවන්ට කියවන්න හුරු කරන්න හොඳම අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ අවස්ථාව මිස් කරන්න එපා. මේ පොත් පෙළේ පොත් 30ක් විතර එන්න තියෙනවා. දැනට සදීපල ළඟ පොත් 6ක ස්ටොක් එකක් තියෙනවා. ඔයාලට අරගෙන ගිහිල්ලා බලන්න පුළුවන් මේ පොත් කොහොමද කියලා. මොකද අපිට ලොකු බයක් වෙනවා. අපේ ඇල්ෆා ජෙනරේෂන් එක ඉස්සරහට පොත් කියවන්නේ නැති වෙයිද කියලා. අපි එහෙම වෙන්න දෙන්න බෑනේ. ඒ හින්දාම තමයි සදීපලා ඔයාලට මෙන්න මේ පොත් පෙළ අරගෙන ආවෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් දැන් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලගේ දරුවන්ට කියවන්න හුරු කරන්න හොඳම ක්‍රමයක් තියෙනවා.